Hi Okumala, welcome to my first YouTube video. Have you ever felt like putting your phone on Do Not Disturb, getting on a bus and getting the hell out of Colombo? මට නම් එහෙම හිතුණා. ඒ හින්දා මං දවස් 3කට ගාල්ලට ආවා පොඩි වෙකේෂන් එකක් ගන්න. දෙවට බීච් එකේ බේ එකේ හරි මැද තියෙන හිඩන් ජෙම් එකක තමයි මං හිටියේ. Azuri Bay කියලා හොටෙල් එකක්. Location wise this is really good. Beach front එකේම තමයි තියෙන්නේ. අනිත් එක ගාලු කොටුවට හරිම ළඟයි. So, dumbass me closed the room door with the key inside. I always do this. I did this when we went to India also. Then ඉතින් මං එනවා ඒගොල්ලන් key එක අරන් එනකම්. Okay guys, time for the room tour. This is the bedroom. ඊට පස්සේ mirror එකක් තියෙනවා, dressing table. ඊට පස්සේ bathroom. Bathroom is also really nice. There's the hairdryers, everything. And a gorgeous view while you take a shower. It was meant to, your clothes rack and everything. You must say my favorite part. Look at this. Sunset take it off and I'm making it last Quick outfit change එකක් දාලා දැන් අපි යන් ගාලකොටුවට. මගේ TikTok එක follow කරනවා නම් කට්ටිය දන්නවා මං හැම වෙලේම ගාල්ලට එනවා. It's one of my favorite places. හේතුව ඇයි කියලා ඇහුවොත් කොළඹ ඉඳන් ගාල්ලට එන්න හරිම ලේසි මාකුඹුර බස් එකක් ඇල්ලුවා කෙලින්ම පැයෙන් මෙතන. අනිත් එක ගාල්ල කොටුවට ආවම I feel like I'm in another country. හරිම touristy, cute cafes, souvenir shops එහෙම තියෙනවා. හැම trip එකම මතක් වෙන්නම කියලා මම චූටි bracelet එකක් හරි postcard එකක් හරි souvenir එකක් හැටියට ගන්නවා හැම වෙලේම. කොටුවේ ඇවිදින ගමන් පොඩි බඩගින්නක් ආවා. ඉතින් මං ආවා Sugar Bistro එකට. The vibes are so nice. මම crispy chicken burger එකක් order කරා මෙතනින්. It comes with sweet potato fries. මම මේ trip එකේ නම් කන ඕන දෙයක් breakfast lunch dinner හොඳට වෙලාව අරගෙන කිසිම rush එකක් නැතුව කෑවා. And that's very rare for me. මොකද කන ගමන් මං හැම වෙලේම හිතනවා ඊළඟට කරන්න තියෙන මොනවද කියලා. මේ trip එකේ නම් I was able to switch off my brain and actually relax. lunch එක ඉවර වෙලා මං හිතුවා ආයෙත් පාරට බහලා බලමු මොකද්ද වෙන මෙහෙ තියෙන්නේ කියලා. ගාල්ල ආවම එන්න නැතුවම බැරි තැනකට තමයි දැන් මං ඇවිල්ලා තියෙන්නේ. Fun fact, මං ඉස්සර මෙහෙ සින්දු කියනවා. කලින් මං මෙහෙ දවස් 3කට ඉඳලා තියෙනවා. It's pure luxury. මෙහෙ හිටියන් පස්සේ තමයි discover කරේ මෙතන කෑමයි cocktails උයි කොච්චර හොඳද කියලා. Cocktails නම් අහන්න දෙයක් නෑ. Phenomenal. හැබැයි මං ඇත්තටම ආවේ ඒගොල්ලන්ගේ Arac chocolate biscuit pudding එක try කරන්න ඕනේ හින්දා try කරන්න කියන්නේ මං හැමදාම ආවම ඕක කනවා I think because it's that good I ordered it again. මේ location එක පොඩ්ඩක් high budget එක පැත්තේ තමයි හැබැයි regret කරන්නේ නෑ because the food and service is top notch. try කරලා බලන්නකෝ ආවතින්. Gulf food is really pretty any time of the day. හැබැයි විශේෂයෙන්ම sunset එකට තමයි මං කැමතිම. කොටුවෙන් එළියට ඇවිදන් ආවමන් ටුක්කයක් අරගෙන ආයෙත් හොටෙල් එකට ගිහිල්ලා ඩිනර් වලට ලෑස්ති වෙන්න. The sunset was so beautiful from the room, so I thought I'll go downstairs and get a cocktail and enjoy the view. Azuri Bay has a pretty decent menu and pricing was godak hondai. මේ වෙලාව වෙද්දී ඇත්තටම මං ප්ලෑන් කරලා තිබ්බේ ඩිනර් එකට උණ මරුණට යන්න.
හැබැයි වැහි කලුවක් වගේ තිබ්බා. අනිත් එක මට රිලැක්ස් වුණා වැඩිද මන්ද. I got tired and I just went to the balcony in my room and මං හොඳටම රිලැක්ස් වුණා and මං හිතුවා මෙතනින් vlog එක ඉවර වෙයි කියලා. හැබැයි රෑට මට බඩගින්නක් ආවා. Bro, when I tell you the food at the Azuri Bay Cafe was so good. මං දන්නේ ඒගොල්ලන්ගේ kitchen එකේ කවුද ඉන්නේ කියලා. හැබැයි ඒ මිනිස්සයාගේ පරි වැඩි කරන්න. This was roast chicken and naan and it came with like an onion sambal. Bro, make naan so good and the chicken was so tender. 10 out of 10. මං ඉතින් AirPods දෙක දාගෙන dinner එක හොඳට enjoy කරා. ට්‍රිප් යන කට්ටිය වර්ග දෙකක් ඉන්නවා. මං වගේ උදේ පාන්දරින් ඇහැරෙන කට්ටිය ඉන්නවා. නැත්තම් බ්‍රේක්ෆාස්ට් එක ඉවර වෙන්න ඕන්න මෙන්න වෙනකන් නිදා ගන්න කට්ටියක් ඉන්නවා. මම ඉතින් හැම වෙලේම උදේ පාන්දර නැගිටලා බීච් එකේ වෝක් එකක් යනවා. මට යාළුවෝ හම් වුණා. මම බල්ලොට හරිම ආදරේ. මං ඉතින් ඉන්නේ අපාර්ට්මන්ට් එකක. ඉතින් මට බල්ලෙක්ව හදන්න බෑ. මට කලින් පූස් පැටියෙක් හිටියා. TikTok එකකින් ආපු කට්ටියට එයාව මතක ඇති පරණ followers ලා ඉන්නවා නම්. මම යන තැන ඉතින් බල්ලෙක්ව කොහොම හරි යාළු කරගන්න එක තමයි මගේ වැඩේ. මොන්සූන් වෙදර් එක ඉතින් මේ මොහොතට පායනවා ඊළඟ මොහොතේ වහිනවනේ. පායලා තිබිච්ච පොඩ්ඩට මං හිතුවා ටක් ගාලා ස්විම් එකක් දාන්නම් කියලා. හැබැයි ඊළඟ මොහොතේ හොඳටම වහින්න පටන් ගත්තා. ඉතින් මගේ බඩු ටික එළියේ තිබ්බේ. So I quickly jumped out and came to this swing. This was just such a moment of bliss. No one around, just me and the ocean and nature. It was perfect. උදේ පාන්දර දැන් 7:00 විතර ඇති. මං ස්කූල් එකක් ගියා. බල්ලෝ දෙන්නෙක්ව හම්බුණා. It was really good and I just needed some time away from Colombo. පොඩක් ස්ට්‍රෙස් වුණා වැඩි වගේ, so I needed to come down to the south and පොඩක් chill එකේ unwind කරලා තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අවතක් කරලා දාලා ඉන්න හිතුණා. So that's why I'm here. Talk about breakfast with a view. මම English breakfast එකක් තමයි order කරලා තිබ්බේ. This was really good. I got scrambled eggs and toast. Fruit platter එකක් දීලා තිබ්බා. මං හිතන්නේ the best mangoes I've had in a really long time. මං සාමාන්‍යයෙන් trip එකක් ගියාම මගේ journal එක අරන් යනවා because I feel really relaxed and grateful for my life, especially when I'm surrounded by nature. ඒ grateful feeling එක ආවම මං ඔක්කොම ටික ලියා ගන්නවා. මොකද sometimes I feel sad and ඒ දුක හිතන වෙලාවට මං සතුටෙන් හිටපු වෙලාවේ ලියපු දේවල් කියවන එක මට ගොඩාක් උදව් වෙනවා. So yeah, if you're not someone who is used to journaling, I would highly recommend trying it out. Okay, දැන් අපි ආයෙත් යන් ගාලු කොටුවට. මං වෙලාව අරන් ආවම සාමාන්‍යයෙන් ගෝල්ෆ් කෝට් එකට අනිවාර්යෙන් ස්පා සිලෝන් එකට යනවා මසාජ් එකකට. So let's go check it out. මං සාමාන්‍යයෙන් ස්පා සිලෝන් එක sponsored posts කරනවා තමයි TikTok එකේ දැකලා ඇති. But this was not sponsored. මං genuinely යනවා. I just go there all the time and they just take my money. Massage එක as always it was so good. හැබැයි මසාජ් එක ඉවරුනාම අර දෙන්න අච්චාරු එකයි හකුරු එකත් එක්ක ටී එකක් දෙනවා. That's so good. Especially the hakuru. ඒක නිකන් කටේ දිය වෙනවා. මේ තියෙන්නේ so good. මසාජ් එකත් ඉවර කරලා මගේ favorite තව golf fort staple තැනකට යන්න. I love gelato.
Honestly, their ice cream is unmatched. And the staff in Gulfport is always so nice to me. මං හිතන්නේ මං එච්චර ගිහිල්ලා දැන් ඒගොල්ලන් මාව අඳුරනවා. I tried one of my new favorite flavors there, the Nutty Professor. හැබැයි මගේ all time favorite flavor එක එහෙන් it's Holy Grail. If you know, you know. Trip එක වෙලේදී සැරෙන් සැරේට හයියෙන්ම වහිනවා. But I managed to see this kingfisher. මං කවදාවත් මෙහෙම දැකලා නැහැ කකුලුව අල්ලලා මරණ හැටි. Kingfisher කෙනෙක්ව දකින්න එක apparently it's supposed to be a sign of good fortune and prosperity in some cultures. So I'm going to take that as a sign for sure. අවුව චුට්ටක් පායපු ගමන් මං තාත්තාල පල්ලෙහාට ආවා. මොකද මං මේ view එක තප්පරයකටවත් මිස් කරන්න කැමති නැහැ. Lunch එක ආයෙත් අපි Azuri Baking ම ගත්තා. මේ croissant එක නම් 5 stars. Pastry එක හරිම soft and the flavor was peanut butter and jelly. So good. ආයෙමත්ම හවස beach එකේ walk එකක් ගියා පායපු ගමන්. ඉතින් මෙයා ආවා මට මග පෙන්නන්න. I got a satisfaction. For dinner, අපි ආයෙත් ආවා Galle Fort එකට. I kind of prefer it when Galle is less crowded. කට්ටිය ගාලට යනවා නම් Saturday Sunday පොය දවස්වල මේ Galle Fort එක කියන්නේ හරිම crowded තැනක්. Dinner එක ගත්තේ Peddlers Inn Cafe එකෙන්. වැඩිය වීඩියෝ කරේ නෑ. හැබැයි trust me on this, try the mutton masala pizza. It is a winner. අද trip එකේ අන්තිම දවස. ඕනම දෙයක් ඉතින් නිමාවකට එනවා කියලා දැනුණාම ඒකට තියෙන අගය වැඩි නේද? මේ යාළුවෝ සෙට් එක ආයෙත් ආවා ඉතින් මග පෙන්නලා අන්තිම beach walk එක extra special කරන්න. වීඩියෝ එක මෙච්චරක් දුර බලපු කට්ටිය සමහරු හිතනවා ඇති මෙයාට ඇයි මෙච්චර සෝලෝ ට්‍රිප් කියලා තනියම ගිහිල්ලා අලුත් තැනක් අත්විඳින්න හිතෙන්නේ කියලා. මුලදී මම තනියම තැනකට ගිහිල්ලා කන්න වුණත් බයයි. මොකද හැම වෙලේම හිතන්නේ කවුද මන් දිහා බලන්නේ? මිනිස්සු හිතයිද මං weird කියලා. හැබැයි මාත් එක්ක යන්න කවුරුත් නැහැ කියන එක මං හේතුවක් කරගත්තේ නැහැ අලුත් දේවල් experience කරන එක මිස් අවුට් කරන්න. අනිවාර්යෙන් ඕක කට්ටියත් එක්ක enjoy කරන එකත් හොඳ feeling එකක්. හැබැයි අපිට අපේ thoughts එකයි feelings එකයි අනියම ඉන්න පුළුවන් වෙන එක life skill එකක්. ගාල්ලේ මගේ අන්තිම බ්‍රෙක්ෆාස්ට් එකට මං ඉල්ලලා තිබ්බේ full Sri Lankan breakfast එක. ඉන්දියාප්ප තිබ්බා, කිරිබත් and chicken curry තිබ්බා. මෙහෙන් කාපු හැම කෑමක්ම රසයි. ඉතින් දැන් ගාල්ලේ vlog එක අවසානයකට එනවා. vlog එක ඉවර වෙනකන්ම බැලුවා නම් බොහෝම ස්තුතියි. යන ගමන් comments වල පළතුරු emoji එකක් දාගෙන යන්න. ඉදිරියට මගේ YouTube එකේ දකින්න කැමති වීඩියෝස් මොනවාද මොන වගේ content කැමති කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න and like කරන්න subscribe කරන්න එක මට ලොකු support එකක්. Thank you ඉතින් බලපු ඔක්කොමලට අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Bye.